සීගිරිය පැත්තේ තියෙන හුදකලා ගමක පරණ පාරවල් හදන වැඩකට ආපු කම්කරුවන් පිරිසකට අමුතු ගල් පර්වතයක් හම්බ වෙනවා. මේ ගල යට තිබුණේ කළු පාටින් නිම කළ අමුතු දොරටුවක්. ගම්මු මේකට කිව්වේ මලවුන්ගේ දොරටුව කියලා. කම්කරුවෝ මේ දොරටුව විවෘත කළාට පස්සේ ඒ ගම වටේම අමුතු අඳුරක් පැතිරෙන්න පටන් ගත්තා. මුලින්ම උනේ ගමේ හිටපු ගවයන් එකපාරටම මැරිලා වැටෙන්න ගත්ත එක. උන්ගේ ඇඟේ ලේ බින්දුවක්වත් තිබුණේ නැහැ. ඊට පස්සේ රැට ගෙවල් වලට කවුරු හරි ගල් ගහන සද්දය ඇහෙන්න ගත්තා. හැබැයි එළියට බැලලා බලද්දී කවුරුත් නැහැ. ගමේ හිටපු ගුණපාල කියන මිනිස්සයා එක රැයක දැක්කා අර ගල් පර්වතයේ උඩ ඊටාම උස කෙට්ටු ඇස් දෙක ගිනි බෝල වගේ දිලිසෙන රූපයක් ඉන්නවා. ඒ රූපේ අතේ තිබුණේ ලොකු දෑකැත්තක් වගේ ආයුධයක්. ඌ ගම දෙස බලා මහා හයියෙන් hina වෙන්න පටන් ගත්තා. ඒ hina වැහිලා ගුණපාල එතනම සිහි නැති වුණා. ටිකෙන් ටික තත්ත්වේ දරුණු වෙන්න පටන් ගත්තා. ගමේ මිනිසුන් එකතු වෙලා කළුවා ගුරුන්නාන්සේව ගමට කැඳෙව්වා. ගුරුන්නාන්සේ අර ගල් දොරටුව ළඟට ගිහින් අඳුනක් බැලුවා. මේ ඉන්නේ සාමාන්‍ය ප්‍රේතෙක් නෙමෙයි. මේ ඉන්නේ අවිච්ඡේය මුරකරුවා. ඌව මේ ගල ඇතුලේ බන්ධනය කරලා තිබුණේ මීට අවුරුදු 1000කට කලින්. දැන් නූ නිදහස් වෙලා. ඌට ඕනේ මේ ගමම සෝන් පිට්ටනියක් කරන්න. එදා රෑ ගුරුන්නාන්සේ මහා පූජාවක් ලෑස්ති කළා. කළුවා ගුරුන්නාන්සේ මන්ත්‍ර මතුරනකොට රෑ 12ට මීදුමාසෙන් ඌ ආවා. ඌ ඇවිදිනකොට පොළොව දෙදරනවා. ගුරුන්නාන්සේ වජ්‍ර මන්ත්‍ර කියන්න පටන් ගත්තා. ඌ පැත්තකට දෑකැත්තකුත් දිගු කරලා ගුරුන්නාන්සේට අභියෝග කළා. මන්ත්‍ර බලයට ඌට ලං වෙන්න බැරි වුණා. ඒත් ඌ ගමේ ඉන්න මිනිසුන්ගේ නම් කියමින් කෑ ගැසුවා. ඒ හඬ ඇහෙනකොට ඕනෑම කෙනෙකුගේ පපුව නතර වෙන්න පුළුවන් තරම් බිහිසුණු. ගුරුන්වහන්සේ තමන්ගේ අතේ තිබුණු රිදී නූලකින් ඒ රූපේ වටේට ආරක්ෂක වලල්ලක් ඇන්දා. ඊට පස්සේ මන්ත්‍ර කරපු කිරි ඉතිරි වීම කළා. ඒත් එක්කම අර රූපය කෙමෙන් කෙමෙන් අලු වෙලා ගල් දොරටුව ඇතුළට ඇදගෙන ගියා. ගුරුන්නාන්සේ වහාම ඒ ගල් දොරටුව ආයෙත් යථා තත්ත්වයට සීල් කරා. අවසානයේ කළුවා ගුරුන්නාන්සේ ඔහුගේ දිනපොතේ මෙහෙම ලියනවා. මම ඌව ආයෙත් හිර කළා. ඒත් ඒ දොරටුව ඇතුලේ තවත් දහස් ගණන් ආත්ම ඉන්නවා. උන් හැමෝම බලන් ඉන්නේ කවුරු හරි ඒ ගලට ආයෙත් තට්ටු කරනකල්. ඔය සීගිරිය පැත්තේ හුදකලා කලාවක ඇවිදිනකොට පොළොව යටින් කවුරු හරි තට්ටු කරනවා ඇහුනොත් එක තප්පරයක්වත් ඉන්න එපා. දුවන්න. මොකද ඔයාව ඇතුළට ඇදගෙන යන්න හදයි.